සෙන්සර්ස් නෑ, ඉලෙක්ට්‍රොනික් සෙල්ලම් බඩු මේකේ නෑ. තියෙන්නේ සැබෑ රළු යකඩේ ආධිපත්‍යය විතරයි. මේක ලංකාවේ පාරවල් වල සද්දෙන් පවා අනන්‍යතාවය ඔප්පු කරපු 80 දශකයේ අභිමානය. Mitsubishi Lancer Box. බොහෝ දෙනෙක් මේකේ මුල් හදවත විදියට දකින්නේ legendary 4G32 එන්ජිම උනත් සැබෑ උමතුව තියෙන්නේ මේකට බද්ධ කරපු 4G63 turbo engine පද්ධතිය ඇතුලේ. මේකේ තියෙන සරල බවම තමයි මෙහි ඇති දරුණුම තාක්ෂණය. කිසිම කම්පියුටර් සහයක් නැති සැබෑ rear wheel drive අත්දැකීමක්. තාක්ෂණිකව බැලුවොත් මෙහි ඇති rigid axle සහ සරල suspension පද්ධතිය නිසා වංගුවකදී රෝද දෙකෙන් පාර හාරගෙන යන ඒ sideways ගැම්ම අද කාලේ පදින ඕනෑම සුපිරි වාහනයකට අභියෝගයක්. මෙහි ඇති manual transmission එක හරහා එන්ජිමේ සම්පූර්ණ බලය කෙලින්ම පසුපස රෝදවලට මුදා හරිනකොට ඒ දැනෙන ගැම්ම ලංකාවේ පාරවල් වල පදින ඕනෑම කාර් පිස්සෙක් දන්නවා. මේකේ තියෙන්නේ වයර් සහ චිප්ස් නෙමෙයි. මේකේ තියෙන්නේ තෙල් සහ යකඩ අතර තියෙන සැබෑ රළු සම්බන්ධය. පදින කෙනාට දැනෙන ඒ රෝ මැකනිකල් ෆීල් එක වචන වලින් විස්තර කරන්න බෑ. ක්ලච් එක දාලා ගියර් එක මාරු කරන හැම තත්පරයකම ඇඟට දැනෙන්නේ වාහනයක් නෙමෙයි, Tamanගේම කොටසක් පාලනය කරනවා වගේ හැඟීමක්. කිසිම පවර් ස්ටියරින් එකක් නැතුව දා ඇතට දැනෙන ඒ පාරේ ස්පර්ශය මේක පදින සැබෑ පිරිමියෙක් විතරයි දැනන්නේ. ලංකාවේ කොච්චර සුපිරි වාහන ආවත් පාරේ යන ලස්සනට තියෙන බොක්ස් එකකට ලැබෙන ඒ රෙස්පෙක්ට් එක සල්ලි වලට ගන්න බෑ. මොකද Lancer බොක්ස් එකක් කියන්නේ නිකම්ම වාහනයක් නෙමෙයි. ඒක පාරවල් යටත් කරපු කවදාවත් නොමෙරෙන ලෙජෙන්ඩ් එකක්. ඉතින් ඔයාලත් බොක්ස් Lancer පිස්සෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ පාරවල් වල මේ ලෙජෙන්ඩ් එක එක්ක තියෙන ඔයාලගේ සිරාම මතකය මොකද්ද? ඒ මතකේ හරි ඔයාලා ආසම බොක්ස් මොඩල් එක හරි පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යමු. බලමු කී දෙනෙක් මේ යකඩ හීනේට තාමත් ආදරේද කියලා.